අපි මේ වීඩියෝ එකෙන් ද්‍රව ස්ථිතිය ඒ පාඩමට සම්බන්ධ ගානක් තමයි හදන්නේ. එතකොට මේ ගාන දිහා බැලුවාම අපිට පේනවා මේකෙදි ලී කුට්ටියක් ඇතුලේ වාත සිදුරක් තියෙනවා. ඒක මේ විදියට ජලයේ ගිල්වලා ඒ කියන්නේ පතුලට තන්තුවකින් ගැට ගහලා තමයි තියෙන්නේ. ලී කියන්නේ ගොඩක්ම ඝනත්වය අඩු ජලයට වඩා ඝනත්වය අඩුයි. එතකොට අනික මේක ඇතුලේ වාත කුහරයකුත් තියෙන. ඉතින් මේක ඇතුලේ ගිල්ලලා තියෙන තන්තුවකින් ගැට ගහලා. මුලින්ම අපි බල ටික මාක් කරගෙනමු. මේක එතකොට ජලය මගින් වස්තුව මත ක්‍රියාත්මක කරන උඩුකුරු තෙරපුම් බලය වගේම පොළොව මගින් ගුරුත්වය මගින් වස්තුව මත බර ඇති කරනවා. ඒ වගේම තමයි තන්තුවේ ආතතිය විදිහට පහළට අපිට ලකුණු කරන්න පුළුවන්. තන්තුවේ ආතතිය දීලා තියෙන ගානේ mg බෙදීම 2යි කියලා. ඒ කියන්නේ ලී කුට්ටියේ බර වගේ ඒ වගේ ඒකෙන් භාගයක් තමයි තන්තුවේ ආතතිය. එතකොට මට මේකේ F සමානයි ma ලියන්න පුළුවන්. මේ කියන ලී කුට්ටිය මේ පද්ධතියට. එතකොට අපි දන්නවා ත්වරණය බිඳුවේ සමතුලිතව තියෙනවා. එතකොට පල්ලෙහාට තියෙනවා බර ඒ වගේම තන්තුවේ ආතතිය සිරාසිරයට ක්‍රියාත්මක වෙනවා. උඩුකුරු තෙරපුම් බලය. එතකොට මේ තන්තුවේ ආතතිය අපිට ලියලා තියෙන T සමානයි mg බෙදීම 2යි කියලා. එතකොට ආතතියයි mg බෙදීම 2යි mg එකතු වුනහම 3 බෙදීම 2 වාරයක් mg. එතකොට ඒ වගේම මට දැන් මෙතනදී නිදහසේ ගිලී පාවෙන්නේ නැහැ නේ. ඉතින් මේ වගේ තැනක දිපිලුම් නියමෙ දාන්න බෑ. හරිද? මෙතන උඩුකුරු තෙරපුම් බලය අපිට ආකිමිඩිස් මූලධර්මයෙන් ලබා ගන්න පුළුවන්. එතකොට ලී කුට්ටිය මගින් විස්ථාපිත තල්ල පරිමාව කියන්නේ සම්පූර්ණ ලී කුට්ටියේ පරිමාව කියලා මේ වෙලාවේදී ගන්න පුළුවන්. මොකද ලී කුට්ටිය සම්පූර්ණයෙන්ම ගිල්ල තියෙන හින්දා. එතකොට ලී කුට්ටියේ සම්පූර්ණ පරිමාව V total කියලා මම ගන්නවා. ඒ කියන්නේ වාත කුහරයේ පරිමාව දන මේ ලී වල පරිමාව V total කියලා මෙතනදී ගත්තේ. එතකොට ρ කියලා ගන්න පුළුවන් මේ ද්‍රවයේ ඝනත්වය. දැන් ගාන කියලා තියෙන D කියලා ගන්න කියලා. ඒ හින්දා මම D කියන සංකේතය පාවිච්චි කරනවා. ඒ වගේම ගුරුත්ව ත්වරණයෙන් ගුණ වෙන්න ඕන. එතකොට V total dg. එතකොට g to g කැපෙනවා. ඒ වගේමයි මේ තව දත්තයක් ගන්න දීලා තියෙනවා ලී වල ඝනත්වය ρ කියලා. ලී වල ඝනත්වය දැන් අපිට ලියන්න වෙනවා. එතකොට මෙන්න මේ විදිහට ලියන්න ඕන. දැන් ගානේ අන්තිමට අහන්නේ මොකද්ද? වාත කුහරයේ පරිමාව කියලා කීයද කියලා තමයි අහන්නේ. ඉතින් පරිමාවත් සම්බන්ධ වෙන විදිහේ ප්‍රකාශනයක් ගන්න ඕන අපි දැන්. අපි බලමු දැන් ලී කුට්ටියේ හරි ලී වල ඝනත්වය රෝනේ. එතකොට ලී වල ඝනත්වය හොයද්දී මෙතන ලී වල ස්කන්ධය m කියලා ගන්නවා. වාතයේ ස්කන්ධය නොසලකා වෙනවා. වාතයේ ස්කන්ධය සලකන්නේ නැහැ අපි. එතකොට මෙතන ලී වල ඝනත්වය කියලා ගන්න පුළුවන්. ලී කුට්ටියේ ස්කන්ධය, ඒ කියන්නේ ලී වල ස්කන්ධයේ බෙදීම ලී පරිමාව. ලී වල පරිමාව. එතකොට දැන් සම්පූර්ණ වස්තුවේ තියෙන පරිමාවල් දෙකක්. වාත පරිමාවයි ලී වල පරිමාවයි. අපිට මෙහෙම ලියන්න පුළුවන්. දැන් අපි මුළු පරිමාව ගානට සම්බන්ධ කරගත්තනේ. මේ සම්පූර්ණ පද්ධතියේ පරිමාව ගානට සම්බන්ධ කර නිසා ගානට අපිට තවත් සම්බන්ධ කරගන්න ඕන ලී කුට්ටියේ වාත කුහරයේ පරිමාව. ඒ කියන්නේ වාත පරිමාව. හරිද? එතකොට අපිට පුළුවන් ලී කුට්ටියේ පරිමාව කියලා ලියන්න මේ සම්පූර්ණ පරිමාව ඍණ ඇතුලේ තියෙන වාත කුහරයේ පරිමාව. වැරද්දක් නැහැ මෙහෙම ලිව්වහම. ලී කුට්ටියේ ඝනත්වය, ලී වල ඝනත්වය කියලා අපිට ලියන්න පුළුවන් ලී වල ස්කන්ධය බෙදීම ලී වල පරිමාව. ලී වල පරිමාව කියලා මෙතන අපි ලිව්වේ ලී කුට්ටියේ සම්පූර්ණ, ඒ කියන්නේ සම්පූර්ණ පද්ධතියේ පරිමාව ඍණ මේ ඇතුලේ තියෙන වාත කුහරයේ පරිමාව. එතකොට මට මෙතනින් V total කියන එක මෙතෙන්ට ආදේශ කරගන්න පුළුවන්. නැත්නම් මේ V මෙතන VT අපි උක්ත කරගමු. 3 බෙදීම 2 වාරයක් m බෙදීම d VT. ඉතින් මේ VT මෙතෙන්ට සෙට් කරගත්තාම අපිට පුළුවන් වෙනවා අවසන් උත්තරය ගන්න බලමු. සුළු කරලා 3 බෙදීම 2 වාරයක් m බෙදීම d ඍණ VA. මේක තවත් සුළු කරන්න පුළුවන්. මේක
මේ පදේ උඩට ගෙනහිල්ලා මේ පදේ උඩට ගෙනියමු. රෝ අනිත් පැත්තට ගෙනියමු. එතකොට පොට්ටක් වරහන් ඇතුලේ එළියට ගමු. ඊයේ එතකොට එන්නේ උත්තරේ පස්වෙනි උත්තරේ තමයි මේ ගානට එන්නේ. එහෙනම් අපි තව වීඩියෝ එකකින් ගානක් හදන වීඩියෝ එකකින් හම්බෙමු ලස්සන වැඩකින්.